හායි කොහොමද ඔයාලට? ඉතින් අද ගේන්න යන්නේ ඩේලි ව්ලොග් එකක්. අපි මෙහි ඉන්න අන්තිම වීකෙන්ඩ් එක තමයි මේ වීඩියෝ එකෙන් ඕගලන්ට ගේන්නේ. තව දවස් 5කින් අපි වෙන ගයකට මාරු වෙනවා. ඉතින් අපි බලමු අද දවසේ අපි මොනවද කරන්නේ කියලා. Hello, good morning. අනිත් කියලා ඉවරද? මොනවද ඔයා කන්නේ උදේට? මොනාරි හදන්න රස දෙයක්. අර මොකද හිතෙන්නේ මේ අපේ අන්තිම වීකෙන්ඩ් එකනේ මේ ගෙදර. හොඳට නිදා ගන්න ඕන. අන්තිම වීකෙන්ඩ් එකේ ඔව්. තව දවස් කීයද අපි මෙහි ඉන්නේ? අවසරයි. 6යි. ඔව් නේ ලබන සති සෙනසුරාදා. 5යි. හායි මම දැන් උදේට හදන්න යන්නේ රාමෙන් එකක්. උදේට රාමෙන් එකක් කාලා දවල්ට යන්න බඩු ගන්න යන්නත් ඕනේ කඩේට. මම ඕගලන්ට මේ වීඩියෝ එකෙන්ම පොඩි පොඩි ක්ලිප්ස් වගේක් ගේන්නම්. ඊට පස්සේ දවල්ට යන්නත් ඕනේ. ඒවත් මම පොඩි පොඩි ක්ලිප්ස් ගේන්නම්. ඔතකොට අපි ඉතින් තව දවස් 5යිනේ මෙහි ඉන්නේ. ඔතකොට ඒ දවස් 5න් ඉතුරු දවස් 5ම ගෙදර ඉතින් බඩු ටික අස් කරගන්න ඕනේ පොඩියට. දැන්ටම පොඩ පැක් කරගෙන තමයි තියෙන්නේ. තව ඉතින් බඩු වගේ කියන්නේ දැන් ලොකු දේවල් අල්මාරිය නම් මනම් ඒව ගලවන්න කරන්න ඕනේ. ඒවා ඉතින් කරගෙන යන්න ඕනේ ඉස්සරහට. තව දවස් 5යි තියෙන්නේ මොනා කරන්නත්. ඊට පස්සේ අපි මෙහි නෙමෙයි වෙන තැනක ඉන්නේ. ඒකත් මම ඕගලන්ට ගේන්නම් වෙන වීඩියෝ එකකින්. ඒ වුණාට දැන් ඉතින් අද වීකෙන්ඩ් එකක්නේ. අද සෙනසුරාදා. ඉතින් ඔතකොට අසිත අයියා ගෙදර ඉන්නෙත් අද. ඔතකොට අපි දෙන්න ඉතින් එකතු වෙලා අද සෙනසුරාදා හින්දා අපි කඩේ ගිහිල්ලා උෂලා ඒ ඔක්කොම කරන්නේ. දෙන්න එකට ඔක්කොම වැඩ ටික කරන්නේ සෙනසුරාදාට. ඉතින් ඊටු දවස් 5ෙම මං තනියම උයනවනේ. ඉතින් අද වීකෙන්ඩ් එකක් හින්දා එයයි මමයි දෙන්නම පොඩ උදව් වෙවි උයනවා. ඉතින් අපි ඒවත් ගේන්නම්. දැන් ඔක්කොටම කලින් අපි රාමෙන් එක හදාගමු. රාමෙන් එක නම් මට හදාගන්න පුළුවන්. අපි ඉක්මනට හදාගමු. වතුර ගොතුරගෙන එන්නේ මම පැකට් එක දානවා. හරි මං ඉතින් තැම්බෙන්න තිබ්බා. මං හදන විදිය ගැන මං කියන්නම්. මං ලොකු වැඩ දාන්නේ නැහැ. මොකද අද මේ දාන්න ගෙදර බඩු නැහැ. බඩු ගන්න යන්න ඕනේ. විතරක් නැහැ. සොසේජ්සුත් නැහැ. මොකුත් නැහැ. ඔක්කොම ඉවරයි. ඉතින් මම මේකේ පැකට් දෙකක් තියෙනවානේ. මං රාමෙන් පැකට් දෙකක් හැදුවානේ. ඉතින් මේක හොට් සෝස් නෙලාමයි. මේක ඩබල් ස්පයිසිනේ. ඒ නිසා මම මේකෙන් එක පැකට් එකක් විතරයි පාවිච්චි කරන්නේ. අනිත් එක මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක හොඳටම සැරයි. ඒකෙන් භාගයක් විතර තමයි මම දාගන්නේ. මොකද
අපේ එක්කෙනා ගොඩක් කන්නේ නෑ සැර. ඊට පස්සේ මම මේකට ක්‍රීම් චීස් ටිකකුත් ඇඩ් කරනවා. මම රාමෙන් එක හදලා ඉවරයි. තාම ඉතින් මතේ දෙන්නේ. හරි දැන් මම කාලා බලන්න යන්නේ. රහයි මේ චීස් එක දාලා කන්නේ නැත්තම් ගොඩක් සැරයි. හැබැයි ඉතින් අනිත් අය නාවුලක් නැතුව ඇති අපිට ඉතින් සැර කන්න බෑනේ. ඒනට වන්සර කන්න පුළුවන් බබා. දැන් කන්න බෑ ඔයත් එක්ක ඉඳලා අම්මලා දැන් සැර කන්න බෑ. ඕනේ ගොඩ කාලෙන් සැර ගෑවේ නෑනේ. මොකද කිව්වේ? පිස්සු බොට පිස්සු. කාටද ඉස්සු? කාටද ඉස්සු? ඔක තියන්න පැත්තකින්. ඔක තියන්න පැත්තකින්. යන්න. මේ වලිත් යනවා ඇති. උස්සන් දෙපා. නිමාඩු දවසට වලිත්. අනිත් නිමාඩු දවසට ෆෝන් එක පොඩ්ඩක් ඔබන්න දෙන්නකෝ. ඉතින් මට කියන්න දැන් අපි දැන් කතා කරගෙන හිටියේ. වෙලා ඉන්නේ. මං කැමරාව ගත්තා විතර ඔයා නිකන් සද්ද වහගත්ත එක පාට. කවුද? කවුද? දැන් මොනවද ඉතලා කිව්වේ? මේ රාමෙන් කන වීඩියෝ එකට මොකද උනේ? ඔයා ඉතින් රෙකෝඩ් එක ඕෆ් කරලා ඉතින්ලාදී. මම රෙකෝඩ් එක ඕෆ් කරේ නෑ. ඔයා තමයි මොකක් හරි එකක් කරලා තියෙන්නේ. මම කන එක රෙකෝඩ් එක ඕෆ් කරලා මට අල්ලගෙන ඉන්න අයියේ. ඉතින් ඔයා ඉතින් කන්න කරගෙන ඔයා එක එක ගේන්න කියන. ඉතින් එක එක ගේන්දි මගේ අවධානය කැඩෙනවනේ. ඉතින් ඔයා රෙකෝඩ් එක දාලා ඊවා ෆෝන් එක බිමින් තියලා ඊට කලින් ඔයා රෙකෝඩ් කරන් රෙකෝඩ් එක දාලා අනික කොහමද දැන් රාමෙන් ෆෝන් එක කන වීඩියෝ එක නැහැ. දැන් ඒක මොකද ඔයාගේ තත්ත්වය කියන්න ඔයාගේ රිවිව් එක දුන්නේ නැහැ. දැවිල්ල වැඩි හොඳටම මම වට කැරකිල්ල ඇල්ලුවා ඒක කාලා බුරු කියන්න එපා. එච්චර දෙයක් නම් උන්නේ නැහැ. රෙන්ඩ බරත් සෙට් වුණා. මොනවද කිව්වේ? දේවාන්දර තරහකාරයෙක් වෙන්න කදයක් කිව්වනේ. ඔව් ඉතින් නිදාගෙන මනුස්සයා නිින්දෙන් හැරවලා රාමෙන් එකක් දුන්නාම අර අතර දැවිල්ල තරහකාරයෙක් නිකන් දඬුවම් දුන්නා වගේ තමයි. ඉතින් ඔයානේ කිව්වේ රාමෙන් එකක් හදන්න කියලා මම. අංගුවේ මොනවා හරි රස කෑමක් හදන්න කියලා. මේක දැවිල්ල කෑමක් නේ හදලා තියෙන්නේ. ඔව් ඉතින් රාමෙන් නැහැ ඉතින් මකට චීස් දැම්මනේ. එන්න හරි ඔන්න අපි දැන් කඩේ යන්නේ අඩුපාඩු බර ටික ගන්න ගිහලා අපි යන්න ඕනේ නේ. ඔව් ඉක්මනට යන්න. ඉක්මනට ගිහලා එන්නත් ඕන. නැත්තම් අපිට දවල්ට කන්න වෙන්නේ හවසට තමයි. කොහමද හවස් වෙයි වගේ දැන් අරගෙන ඇවිල්ලා උයන්දි කරද්දි. දැන් වෙලාව ඉතින් 12ට කිට්ටුයි කඩේ ගිහලා ඉදි කොහමද දවල් වෙයි. හරි අපි යක්. අපි ගිහින් දවල් වෙන්න කලින් ඉක්මනට එන්න ඕන. උයලා කන්නත් එපා දවල්ට කලින්. හරි අපි එන යක්. Kom igen. මාර විදිහට රස්නේ. වාහනේට ගමන් පිච්චිලා යනවා. ඒ නිසා මෙයා විනාඩි 5කට 10කට කලින් ගිහලා වාහනේ හැවනේ නවත්තලා එනවා AC එක ඔන් කරලා. Radio. Chris Fade fits one-on-one with Gary Brecka. හරි අපි දැන් යන්න පිටත් වුණා. අපේ ගෙදර ඉඳලා සුපර් මාකට් එකට විනාඩි 20ක දුරක් තියෙනවා. හොඳටම රස්නේ. අපි අනික ඉතින් ඊට බැස්සෙත් දවල් 12ට විතරනේ. ඉතින් හොඳ ගණන්. බලමු අපි සුපර් මාකට් එකට ගිහිල්ලා. ඊට වංගෙඩියක් ඕන. මෙයාට වංගෙඩියක් ඕනවලු මේ ලුණු මිරිස් හදන්න. ඔව් අපේ වංගිඩියක උමනාවක් තියෙනවා. මේ හැබැයි ක්‍රියේට් කරන්න. තියෙනවා ගන්න වංගෙඩිය. ඇති සමහරට ඇතු. මේ බලන්න. ලස්සනයි නේ? ඔයාලා ඊගා තියනවා මේ ඉස්කෝලේට කාලේ. මන් ලියලා නෑ. ගැල්ලම තමයි පාවිච්චි කරන්නේ. පාටින් තියෙනවා. අලු පාටින් තියෙනවා. ඉනෝ හැමක. මේක ලස්සනයි නේ? එනට ඔයා රෝස පාටද? නෑ දැන් පාට වෙනස්. නිකන් නෝමල් පොතම තමයි තියෙන්නේ. කවරේ තමයි වෙනස්. කවරේ යහරි ලස්සන නේ.
මේක ලස්සන. මේ පාට එක. නෝමල් එකක් තියෙනවා. මේ බලන්න. මේ අමුතු ඒවා තියෙනවනේ. හරි අපි බරු ටික අරගෙන ඉවරයි. තව පොඩි දේවල් ටිකක් ගන්න ඕනේ. මේකේ නැහැ. අනිත් සුපර් මාකට් එකට යන්න වෙනවා. නේ. යන්න ඕන අනිත් සුපර් මාකට් අපි ආවේ රමෙස් එකට. මේකට තමයි අපි ආවේ. අපි ගත්තා මේකක්. කාලා බලමු. රස පාටයි අපි කාලා බලමු. thank you. මං කිරි එකක් ගත්තා. Thank you very much. මං කිරියක් ගත්තා. ඔයා මොකද ගත්තේ? බොණ්ඩේ. ගත්තා ගොඩක්. ඒක තමයි බොන්නේ. fresh milk දාන්න. බානවා කාලා කියන රහයිද කියලා. මම ගත්තාත්තේ. හොඳයි. පොඩි පේස්ට් එකක් තියෙනවා. ඒ රටින් පේස්ට් එක තමයි තියෙන්නේ නේ. අපි දැන් එළවලුයි තරයි ගත්තා. අපි ගත්තා ස්වීට් මෙලන් ගෙඩියක්. හරි ළමයි අපි බර ටිකක් ගත්තා. දැන් ඉතින් මේක දාගන්න තමයි තියෙන්නේ. තේරුන්නේ අපි දැන් ගෙදර ආවා. දැන් අපි යන්නේ. අපි බලමු අද මොනවාද උයන්නේ කියලා. ඊට කලින් මම පොඩි දෙයක් ගත්තා. මම තව බෑන්ඩ් එකක් ගත්තා. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මේක තමයි මම ගත්තේ. ආල් ටික තම්බලා ඉවරයි. ඔයා මොනවද කරන්නේ? ආ ඉතින් මස් සුද්ධ කරන ගම. ඉතින් මස් ටික සුද්ධ කරලා මෙයාට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා කුස්සියට ආවා. මම ඉතින් ඉතින් ෆෝන් එක ඔබ ඉන්න බෑනේ. ඔව් ඉතින් දවස් ටිකේ මම උයනවනේ. මම මෙයාට පොඩි හෙල්ප් එකක් දෙනවා මම. මේ මස් ටික සුද්ධ කරලා ඉතින් ඔය පොඩි අත්උදව්වක් දෙන්න. මගේ චූටි මේක මොනේ කරන්නේ? අර බින්දක් දුන්නා. ඔයා මොකද කරේ? මම යාපරේ ඉවඩි මස් ටික මොකද? ස්ටේ වල නෑ. කපාගෙන ඉවරයි. සුදු ලුණු ටික නම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. oil spray කරා. start. ඔන්න ඊට පස්සේ අලකිරි හොද්ද හැප්පෙන ගමන් තමයි තියෙන්නේ. ගත්ත ගත්තාම මෙන්න තිබ්බා. සුවඳනම් තියෙනවා. අපි මෑන් මස් එක හදලා ඉවරයි. මාරම රසයි මම කාලා බැලුවා. හදපු රසම මේ මස්සක්ද? ඔව්. ආයේ නෑ එහෙනම්. මාරම රසයි. අර මොනවද ඒ ගැන කියන්න දෙන්නේ? මට ප්‍රොබ්ලම් දෙන්න දෙයක්. පැතලිය වැඩි. wow. මේක මරුනේ. ඒක ඇත්තම රහයි. ඔන්න අපි කෑම ටික හදලා ඉවරයි.
මෙතන බාස්මති බත් එක තියෙනවා. මෙතන හස්බන්ඩ් හදපු රසම රස මස් කරි එක තියෙනවා. මෙතන මං හදපු අල කරි එක තියෙනවා. මෙතන මස් බැදලා වෙනම තියෙනවා. මෙතන නිවිති මැල්ලුම් තමයි මේ හදලා තියෙන්නේ. මෙතන ස්වීට් මෙලන් එක කෑම කෑවට පස්සේ කන්න. මේ විදිහට තමයි කෑම ටික අන්තිමට හදලා ඉවර වුණේ. අපි දැන් කාලා බලමු රහ කොහොමද කියලා. අපි ඉතින් කාලා බලන්න යන්නේ කෑම ටික කොහොමද කියලා. මෙයා හදපු වල එක තියෙනවා, මං හදපු මස් වද්ද තියෙනවා, වෙනම එයා ෆ්‍රයි එකේ අලුතෙන්ම බැදගත්ත මස් තියෙනවා, තව නිවිති මැල්ලුමක් තියෙනවා. ඉස්සෙල්ලාම එකින් එක කාලා බලමු. නිවිති එක හොඳයි, රහයි. මෙතන රහයි. ෆ්‍රයි කරගත්ත මස් එක. අසයි මස්වද්ද සුපිරි. මාස හොද්දනම් ඇත්තටම රහයි. වලකිරි හොද්දත් සුපිරි. දැන් ඔක්කොම එකට අනාගෙන කාලා බලමු. නේද? ඔයා කෑවට පස්සේ. හසම රසයි. ඔන්න එක්කෙනෙක්ට මේ ඉස්සෙල්ලා ස්වීට් මෙලන් ටික මදි වුණා. දැන් ඉතින් බකට් එකක් මම හදලා දුන්නා. කට්ටුම කපලා දුන්නා. අරුම රසයි. ඒ රසයි නේ, හොඳ පේන රසක් තියෙනවා. හොඳට ඉදිලා තියෙනවා, හොඳට පැහිලා, හොඳට ඉදිලා තියෙනවා. මහා රසයි. එබෙනයි කිව්වා මම හොඳ අවධානයෙන් වළක්වනවා කියලා. අපේ කොහෙද දැන් යනවා අයිස්ක්‍රීම් එකක් ගන්න කාඩේ. අයිස්ක්‍රීම් එකක් අරගෙන අපි යනවා බීච් එකේ පාර්කයක් තියෙනවා. බීච් එකේ පාර්කයක් තියෙනවා. අපි එතනට ගිහලා පෙන්නන්න. ඊට බැහැගෙන යන්නේ මේ හඩේ තියෙන ලස්සන ගෙවල් ටිකක්. අපි යන්නේ මේ පාක් එකට. තාම හදලා ගමන් තියෙන්නේ. මීට වැඩි ලස්සන ඒවා තියෙනවා තව ඉස්සරහට. අපි ඉතින් ඉස්සරහටම යන්න වෙන්නේ නැහැ. දැන් මෙතනින් පාක් එකට යන්න ඕනනේ. ඒ නිසා අපි මේ හරියෙන් බහැලා යනවා මේක ඇතුළට. මේ අයිස්ක්‍රීම් එකක් ගත්තා, ඒක දිය වෙලා. මේ තියෙන ලස්සන ගෙවල් ටික. මං ගත්ත කිරි එක. එතන හදන ගමන් තියෙන්නේ තාම. අයිස්ක්‍රීම් එක දෙකට කැඩිලා තුනට කැඩිලා මම කට ඇතුළට ගියා. මම මේකෙන් කිරියක් ගත්තේ මොලේ කල්පනා කරලා. මේ රසයට මේ එළියට බැස්ස ගමන් මේක දිය වෙනවා. තේරෙනවද? කූල් එක නැහැ. අරගෙන විනාඩි 5ක්වත් නැහැ. හීට් එක වැඩි නේ. රස්නේ වැඩිනේ. ඒකෙන්ද කොහොමද මේ? බලන්න යාළුවෝ අපි අද ඩොල්ෆින්ලා දැක්කා. කාටව සමහරක් කලාට මිනිස්සු හිතනවා මම රවාන් ඉන්නේ අරකයි මේ. ඒ වුණාට මම ඒ මගේ හැටි. මම බොරු ආතෝපන මම මිනිස්සු ඉස්සලා මුක බොරුට මුන්ට කීයන්න දෙන්නම් බෑ. මම සතුටින් නම් මම සතුටින්. මම දුකෙන් නම් දුකෙන්. ඒකට මම සාමාන්‍ය ඉන්නේ නිකන් ඔරෝගන වගේ. ඒක ඉතින් මට හම්බෙලා තියෙන මූණේ මේක. මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන් ඒක වෙනස් කරන්න බෑ. ඉතින් මිනිස්සු හිතනවා මම මේ රවාගෙන ඉන්නේ මල පැනලා ඉන්නේ. එහෙම. දැන් ඔය ඔහොම කියන්නේ හේතුව මොකක්ද එකපාරට?
ආ එදාට ගෑනු කිව්වා සීරියස් දැන් ඔම ගැන හේතුව මොකද්ද? ඔම ගැන හේතුව මොකද්ද? හේතුව ඉතින් ඔයා මට හැමතිස්සෙම බයිනන්නේ මම රාගන ඉන්නේ කියලා. ඕවා දාන්න එපා. දානවා අනිවාර්යෙන් ඒක දානවා ඉතින් guys අද අපේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. අපි අවසානට ආපු තැන තමයි අපි ගොඩක් කල් බලන් හිටියා මේක හැදිලා ඉවරයි කියලා. ඒක මට හැදිලා ඉවරන පාඩම් නැහැ. ඉතින් වීකෙන්ඩ් එකේ දවසක අනිවාර්යයෙන් මෙතනට ඇවිල්ලා මේක හදලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ලස්සනට තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බට ඉස්සරහට තව ලස්සනට හදිලා ඉවර වෙද්දී ගොඩාක් ලස්සනට තියෙයි. ඉතින් එතකොටත් අපි වීඩියෝ එකක් අරන් එන්න ඔයගොල්ලන්ට බලන්න ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ආවට. ඉතින් අපි අදට අපේ vlog එකකින් මෙහෙම සමු ගන්නවා. එහෙනම් තව vlog එකකින් හම්බ වෙනකන් අපි එනම් ගිහිල්ලා එන්නම්. එතකන් ඔයගොල්ලෝ අපව subscribe කරලා bell button එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරගමු ඔයගොල්ලන්ට notification එනවා. එතකොට අපිත් එක්ක එකතු වෙලා ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ enjoy කරන්න. ඉතින් අපි එහෙනම් අදට සමු ගන්නවා. bye bye.